තෙරුවන් සරණින් මේ උතුම් පින්කම සඳහා ඔබට පුළුවන් දායක වෙන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනුප ශාසන ආරසක බල මණ්ඩලයේ කුඩා මානිංගමුව ගම්මානයේ ශ්‍රී පඥාදීප නම් වූ පිම්බර දහම් පාසලේ දුවල පුතාල විනි එක ආහාර වේලක් එක් ඉරු දිනක දවල් එක් ආහාර වේලක් ලබා දෙන්න ඔබටත් මෙහෙම මෙත් සිතින් ආරාධනා කරනවා. දානය තමයි දස පාරමිතාවන්ගේ පළවෙනි අංගය. ඇස් ඉස් මස් ලේ දන් දුන්නේ ලෞතුරා බුදු බව ලබන්නේ. එහෙනම් මේ දුක්සර පැත්තක මම මේ කරන යෝධ ශාසනික සේවය ඔබටත් පුළුවන් තවත් දිනු කරන්න. මට අතහිත දීලා මාව ශක්තිමත් කරන්න. වෙන කිසිවක් එපා. මේ මගේ අහිංසක දරු පැටව වෙනුවෙන් එක් ඉරිදා දිනයක දවල් ආහාර වේලක් ලබා දෙයිලා. ඒ අයගේ කුසගින්න නිවන්න ඔබටත් එක් වෙන්න පුළුවන් නම් ඒක අනේක වාරයක් පිං. සංසාරෙම කවදාවත් නෑ කියන්න බෑ කියන්න නෑ. යස ඉසුරු සම්පත් ලබන්න ලස්සන ජීවිතයක් ලබන්න හේතු වෙන මහා පිංකමක් තමයි මේ දරු පැටවුන්ටත් ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් දානි පූජා කරන් ලැබීමත් ඒ වගේම මේ බෝසත් ළමා පැටවුන්ට එක ආහාර වේලක් ලැබලා දීලා එයයි තව තවත් දහමට යොමු කරගන්න අපි උත්සාහ කරමු. අපේ රටේ දවසෙන් දවස මත්‍රා කුසා හිස ඔසවන අතර අපරාධ රැල්ල දවසෙන් දවස අපේ ගේ ආලින්දයෙන් ඇතුළට එනවා. ඒක වළක්වාලන්නට දහම් පාසල් අපි දිරිමත් කරමු. මම ඔබට දෑත් දෙකු කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනුප ශාසන ආරසක බල මණ්ඩලයේ කුඩා මානිංගමුව ගම්මානයේ ශ්‍රී පඥාදීප දහම් පාසලේ මේ බෝසත් දරුවෝ වෙනුවෙන් එක ආහාර වේලක් ලබලා දෙන්න ඔබටත් එක් වෙන්න කියලා නැවතත් මතක් කරනවා. මගේ දුරකථන අංකය තමයි 071 81 98 159 හෝ 071 33 66 816. ඔබේ උපන්දිනය වෙනුවෙන් ඔබේ දරුවගේ උපන්දින වෙනුවෙන් ඒ වාගේම කාට හෝ ආශිර්වාද කරලා එහෙමත් නැත්නම් මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන එන්න හෙට දින ලෝම දකින්න ඉන්න දරු පැටියෙකුට කෑම වේලක් දෙමු. සමහරලට මේ පැත්ත ඊටාම දුක්සරයි. පෙවහන් පහසුකම් නැහැ, ජල පහසුකම් නැහැ. ඒ වගේම පාසල් වලට පව ඈත යන්න ඕනේ. අලියෝ ඉන්න දුක්සරතාවලින් යුක්ත වූ පැත්තක් තමයි අපි මේ මහා යෝධ වැඩසටහන කරන්නේ. සමහරලාට තියෙන තැනකට දෙනවට වඩා මේ වාගේ නැති තැනක් හොඳට බලලා හොයලා බලලා එක කෑම වේලක් දෙනවනම් ඒක අපි කරන මේ මහා යෝධ වැඩසටහනට මගේ මේ උත්සාහයට ඔබ කරන සැලකිල්ලක් කියලා හිතනවා. අහිංසක දරුවන්ගේ මූණ ටික බලන්න මොන්න තරම් පින්වන්තද කියලා බලන්න. මේ පින්වන්ත දරුවෝ වෙනින් අත්වැල් බැන ගමු. ඒ අයගේ අහිංසක හිනාව අහිංසක දර්ශන මොන්න තරම් වටිනවද? ඇතමයි කියන්න පුළුවන් ඇයි ඔහොම පින්නන්නේ කියලා. පින්නන්නේ මේ අයට සහනය සලසන්න.